ඊළඟට මේ ශාසනය රැක ගන්න නම් ජාතිය රැක ගන්න ඕනේ. පිළිගන්නවද? සිංහල ජාතිය ලෝකේ පිරිහෙන ජාතීන් අතර 6 වෙනි ස්ථානය. ලංකාවේ කොළඹ මේ 3 වෙනකොට ජනසංගණනයේ වැඩිම ජනගහනය කවුද? මුස්ලිම් 2 හෙට්ටි වීදියේ අයිති හින්දුන් 3 සිංහල. වරේ ඉස්සර පවුලක හිටිය 12ක් දැන් පවුලක ඉන්නේ කීයද? මේ වෙනකොට මේ රටේ ජාතික දීය වෙනස් කරන්න අවශ්‍යයි. මෙතන රට ජාති ආගම පිළිබඳ අනාවැකි. යුතුයකම් ගැන හිතනකොට නිවන්ම දකින්නම වීරිය කරන්න චතුරාර්ය සත්‍යයම හැවහගෙන කියන්නේ නැතුව අනාගතයේදී සිංහලයන්ට ලැබෙන්නේ 9 වෙනි තැනය. දැන් තියෙන්නේ 3 වෙනි තැන. එවිට මහජාතියට අවශ්‍ය වෙන ආකාර රටේ නම වෙනස් වෙයි. තව අවුරුදු 50ක් 60ක් ගත වෙනකොට 3 වෙනි ජාතිය වූ සිංහලයන්ට හෙළබසින් ජාතික ගීයක් නොලැබේ. මේ රටේ අපිට අපේ දරුවන්ට හිට ගන්න වෙන්නේ කවදා හරි අරාබි ජාතික ගීයට මගේ නායක හමුදුරුවනේ ඒ తත්වය උදා කරනකන් නුඹලා ඇස් වසාගෙන ඉන්නවද? ඔබේ යුතුයකම නුඹේ යුතුයකම ඔබ කළ යුතුයි. මම මේ රටේ සියලු ජාතීන්ට ආරාධනා කළා, සියලු බෞද්ධයන්ට සිංහලයන්ට ආරාධනා කළා. හදපියව් දරුවෝ 3 දෙනාට වඩා 4 වෙනියේ. පුතේ ඉලන්දාරි වයසේ ඉන්න උඹලා මායත් දරුවෝ රත්තරනේ දරුවෝ 4 දෙනෙක් හදන්න ඕනේ. එතකොට උන් අහනවා තෝ කණ්ඩ දෙනවද? මොකද තොපි බව වෙන්න එපා මං කණ්ඩ දෙනවා තොපට. මේ රටේ සියලු මිනිස්සුන්ට මම කිව්වා මාසෙකට පෙන්ෂන් යන්නේ උන් රුපියල් 100ක් යවපන් අහවල් පවුලට. රුපියල් 5000ක් දෙනවා මම 4 වෙනි දරුවා බඩට ආපු දා ඉඳලා හැම පවුලකටම. පෝෂණ මල්ලක් සහිතව. අවශ්‍යද නැද්ද? වැදගත්ද නැද්ද? දැන් පන්සල් වලට දුන්න බල හොඳටම ඇති. දැන් පන්සලෙන් ගමට දෙන්න ඕනේ. මම කියන එක තේරෙනවද? ටික කලක් යනකන් තව. චෛත්‍ය භාගෙත් නම් හදලා තියෙම හොඳ තිබිච්චාවේ. පස්සේ හදාගමු. චෛත්‍ය වල හැදලා වැඩක් තියනද බොල? බෞද්ධයෝ නැත්තම් දැන් කියන එක තේරෙනවද? පිස්සුලට නැතුව කල යුත්ත කරපල්ලා. සිංහලයිනේ අවදි වෙයල්ලා. මට කියන්න තියෙන සරලම වචන ඔච්චරයි. දැනට 18000ක් මට ඉලන්දාරි වයසේ උන් ඉල්ලුම් පත්‍ර එව්වා. දරුවෝ 4 දෙනා නෙවෙයි 5 දෙනෙක් හදනවා අපේ හාමුදුරුවනේ. උන්ට අමාරුවක් කමන්නේ කන්න දෙන්නම් කියන්නේ. කාර්යයක් නැහැ. මන් දෙනවා උන්ට රුපියල් 5000 ගන්න. අයි 10000ක් එනවා එතකොට පෝෂණ මල්ලත් එක්ක. එහෙම වුණොත් අපේ ජාතිය ආපහු නග්ග ගන්න පුළුවන් නේද මයි පින්නතුනේ? පිළිගන්නවද? අපේ ජාතියේ එවුන් තරම් කුහක ජාතියක් වෙන ඉස්ලාම් මිනිහෙකුගේ එකෙක් වැටුනොත් උන්ගේ પરම්පරාවේ අනිත් එවුන් සේරම ආධාර කරලා නැගිටිනවද නැද්ද? අපේ ගමක එකෙක් අමාරුවෙන් දනිපනි ගාලා අලු පිහ දාලා නැගලා එනවා නම් අල්ලපු ගෙදරින් මොකද කරන්නේ දුවේ? හොඳම දේවාලේ හොයන්න යනවා. මොකටද? අරුට හූනියමක් කරලා එන්න පුළුවන්ද බලන්න. මං කියන්නේ ඇත්තද? ඒ නිසා ඉස්සෙල්ලාම අපේ කුණු වෙච්ච පපු ටික හොදන්න ඕනේ. වැරද්ද නම් වැරදුණු තැන වැරද්ද පිළි අරගෙන වැරද්ද හදාගෙන ඉස්සරහට යන්. මේ රටේ මම ඔබටත් ඉල්ලුම් කරන්නයි කියනවා ආධාර කරන්නත් ඕන ඔබ මට. මේ රටේ මිනිස්සුන්ට මම මහාන මැෂින් 5000ක් දෙනවා මගේ සිංහල ජාතියේ ලංකාවේ හා විදේශවල මිනිස්සුත් එක්ක එකතු වෙලා. ඇයි ඒ? මං අහන්නේ අපේ ගෙවල් වලට හිඟන මිනිස්සු වෙනවද? පාරවල් වල හිඟනා ඉන්නවද නැද්ද? ඒ අයගෙන් ඕගොල්ලෝ අද වෙනකන් දැක්කද මුස්ලිම් මිනිහෙක් හිඟා කාගෙන ආවද? හිඟන හරියක් හිඟන්නේ මොකද બોලේ? සිංහල බෞද්ධ. පල්ලියෙන් ෂෝක් එකට උදව් කරනවද නැද්ද උන්ට? දැන් පහුගිය දවස්වල මගේ නායකහරුනේ රාමසන් උත්සවය තිබුණේ මේ මොකද්ද මේ ඉස්ලාම් නැත්තන්ගේ අවුරුද්ද නෑ. මම උදේ හිටියේ කොළඹ 10 ගාන සෙනගෙලි පල්ලියට ගිහිල්ලා පූජාවට ගිහිල්ලා එනවා. හැන්දෑවෙත් මම කොළඹින් එළියට යනකොට මම දැක්කා අර චූටි දරුවෝ දූලා පුතාලා එක්ක උන් අවුරුදු 80 අර සෙල්ලම් කරන ළමයින්ගේ පාක්වල ඉන්නවා. මම දැක්කේ නෑ එක මිනිහෙක්. බීලා වැනි කුණු වෙලා කැත වචන කියනවා දැක්කේ නෑ.
අපේ උන්ගේ අවුරුද්ද කවද්ද? අප්‍රේල් 12 අපේ උන් නායකයන් හැන්ද වෙන්න ඕනේ නැහැ. පාන්දර ඉඳලම කුණු වෙච්චි ගම. කසිප්පු කෙලියෙමුත් නැත්තට නැති උනේ මොන જાතියද? සිංහල જાතිය. මද්ද්‍රව්‍ය වලින් නැති උනේ මොන જાතියද? මේ වෙනකොට මගේ නායකයන් 6.8ක් අපේ උන්ට ජාතක වෙලා උපදින එවුන් මන්ද බුද්ධිකයෝ. 8.6ක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජාතික සංඛ්‍යාලේඛන. තත්ත්වය භයානක. ඇයි ඒ? අපේ උන් කසිප්පු බීලා ඔළුව විලල් කරගෙන හදනේ උන් ඔය. අපේ හැදුනොත් හැදෙන්නෙත් අබබ්බේ. සාසනයට එකෙක් දීපියව් කියනව නේද? දෙන්නෙම 4 කේන්දරේ පාළු අලී බඩක් තියෙන මල ඉලව්වා. උන්ගේ හිතේ ඛණ්ඩම තමයි මහ ගොඩක් කනවා නම් උන් කියනවා මූණක් හොඳ පන්සලකටමයි. උන්ගේ හිතේ අපි බත් ගිලින වැරෙන්න. ඔව්. මගෙන් සමහරලාට කතා කරලා අහනවා ඕන වෙලාවකට ස්වාමීන් වහන්සේ සැතපීලාද? මං කියනවා වරෙන් ඇඳේ ඉඩ තියෙන වර. වරේ. සැතපීලාද? අනේ සැතපෙන්න වෙලාවක් සත්තකින් මම මේ කියන්නේ රැයකට පැය 2යි બોලේ සැතපෙන්නේ. ඕන වෙලාවක සැතපීලාද? ඒ නිසා ජාතිය ශක්තිමත් සහ නිරෝගී සම්පන්න කිරීම සඳහා අවශ්‍ය බොහෝ වැඩ පිළිවෙල. දැන් මම ඇස් කන්නාඩි ගෙන්නුවා දැන් මම හිතන්නේ 6000ක් විතර දැනට. මේ පුංචි පැටවුන්ට ළමා ඇස් කන්නාඩි. ඔබ දන්නා මම අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයටයි අනුරාධපුර දිස්ත්‍රික්කයටයි මේ හෙට අනිද්දා බඩු බෙදන්නේ ලක්ෂ 80 ගණනක. මේ ටික කරන්න තමයි මම බණ කී කැවිදින්නේ. මම බණ කියන්නේම සල්ලි වලට. ඔව් සල්ලි දුන්නේ නැත්නම් දැන් අද උනා යන්නේ නැහැ මම මෙහෙන් කීයට. බලාගත්තකි සල්ලි දුන්නේ නැත්තම්. මට තම පිටියක් ලොසින්ජරයක් කටේ දා ගන්න තරම් මම ගන්නෙ නෑ ඌවා. හාමුදුරුවෝ හැටි අපි මේ රටේ මයි පින්නතර අපි නෙමෙයි බොල මේවා කරන්න ඕන. මේ රටේ නායකයන්ෙක් පිටලා අවංකව අනිත් අයට උදව් කරන්න ඕන. 4 දායක සභාවේ පින්නතුනි දායක සභාවේ මහත්තුරු දැනගන්න ඕන ඔයාලගේ පේරුවේ ඉන්න දුප්පත් මේ උන් ටික හොයා ගන්න ඕනේ. ලැයිස්තුවක් හදා ගන්න ඕන 4 පේරුවෙම ගේන්න ඕන පන්සලට. ලැයිස්තුව ගෙන්නකොට මයි රත්තරන් දූල පුතාලා ලව්වා මයි දහම් පාසලේ ගුරු මෑණිවරුනි පියවරුනි හැම දරුවෙකුටම පුරුදු කළොත් පුරුදු වෙයි. ගිනි පෙට්ටියක් ඉටිපන්දමක් රතු ලුණු ගෙඩියක් හාල් ඩිංගක් අරගෙන එන්න මයි පුතේ දහම් පාසලට එනකොට හැමදාම මයි රත්තරන් පැටව. ගෙනත් අපි ශිෂ්‍ය නායක නායිකාවන්ට කියලා අපි ඒවා පැක් කරමු. මලු 4කට. පසළොස්වක පොයට මගේ පේරුවේ ඉන්න සිරිය ලතාට ඊළඟ පේරුවේ ඉන්න කුසුමක්කට ඒ පේරුවේ ඉන්න එක්කෙනා කියනවා පන්සලට එන්න පොය දාට. යනකොට කියනවා හීන්සරේ බඩු මල්ලක් තියෙනවා අරගෙන යන්න. දරු පවුලත් එක්ක කාලා ජීවත් වෙන්න. වටිනවද නැද්ද? සෙනග මැද්දේ කුසුම ලතා කියලා එහෙම ගෙන්නලා දෙනව නෙවෙයි හාල් මල්ල. ඇයි ඒ? දුප්පත්කම වෙනම එකක්. හැම මිනිහෙකුටම තියෙන අහි දුප්පත් උනත් ආත්ම ඒක අපි රකින්න එක අවශ්‍යද නැද්ද? වටින් මයි රත්තරන් පුතේ දුවේ කිසි දෙයක් මැනික කාටවත් පේන්න දෙන්න එපා. දෙන දේ ලොකුකම් පෙන්නන්න රටට ප්‍රසිද්ධ කරන්න දෙන්න ඕමනාවක් මගේ වැඩිහිටි පින්නතුලත් එහෙමයි. හදවතින්ම දෙන දේ දෙන්නමයි පින්නතුනේ. දුප්පත් මිනිහා අවලමටපත් කරලා එපා කිසි දෙයක් දෙන්න. මං කියන ටික තේරුණාද? ඇත්තට මේ ටික අවශ්‍යද නැද්ද?